ඒ පරිගණක අපරාධයේ වශයෙන් කොට්ටාශය හරහා මුලින්ම බැලුවා මේක කොහෙන්ද වෙලා තියෙන්නේ කියන එක. ඊට පස්සේ ඒගොල්ලෝ මේක බලලා මේක account holder ඉන්නේ යක්කල කියන එකත් එක්ක යක්කල පොලිසියට මේක රිෆර් කරලා තියෙනවා. මෙයාට විරුද්ධව නඩුවක් පැවරීම මාධ්‍යප්‍රකාශකතුමනි ඉදිරියේදී ඒ කියන්නේ තවත් කෙනෙක් හිටියොත් මේ වගේ යම්කිසි සතෙක්ගේ ජීවිතයක් නැති කරලා බොරු මෙඩිකල් එකක් දාලා මට පිස්සු කිව්වොත් එයාට නීතියෙන් බේරෙන්න හැකියාවක් තියනවද කියලා ජෙනරල් ප්‍රශ්නයක් මට එනවා. කිසිසේත්ම බොරු මෙඩිකල් එකකින් බෑ. එයා මානසික ලෙඩෙක් කියලා සමාජයට දිගින් දිගට හානියක් කරන්න දෙන්නත් බෑ. සමාජ මාධ්‍ය හරහා දැන් ඔබ වුණත් බලන්න ඔබත් දිගින් දිගට මේක පිටිපස්සේ හිටියා. ඒ වගේ මේවා සාමාන්‍යයෙන් අර මැකිලා යන්න දෙන්නේ නැහැ නේද? හොඳයි අපි හැමෝම බලන් හිටියා ඒ අහිංසක පූස් පැටියට යුක්තිය ඉෂ්ට වුණාද කියලා. ඉතින් මොකද්ද උනේ? මම පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාගෙන් ඇහුවා. ඉතින් එතුමා කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. එහෙමයි වෙලා තියෙන්නේ. ඒක අර අපි කිව්වට පස්සේ අපි ඒක අපේ පරිගණක අපරාධයේ වශයෙන් කොට්ටාශය හරහා මුලින්ම බැලුවා මේක කොහෙන්ද වෙලා තියෙන්නේ කියන එක. ඊට පස්සේ ඒගොල්ලෝ මේක බලලා මේක account holder ඉන්නේ යක්කල කියන එකත් එක්ක යක්කල පොලිසියට මේක රිෆර් කරලා තියෙනවා. ඒ අතරෙම තව සංවිධානයක් තියෙනවා. මේ සංවිධානයේ නම Animal Welfare AWC ශ්‍රී ලංකා කියලා ඉවරලා number 17 Kelton Garden Club 5 කියන තැන තියෙන ආයතනයක්. මේගොල්ලොත් හොයලා මේ කවුද මේ වැඩේ කළේ කියලා හොයලා ඒගොල්ලොත් ඊළාට යක්කලයි කියන එක දැනගෙන ඒගොල්ලොත් යක්කල පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කරලා තියෙනවා. මේ දෙකමත් එක්ක මැයි 7 වෙනිදා යක්කල පොලිසියට මේ දෙපැත්තම ගෙනලා දිනවා. මේක අධිගත ක්‍රියාමාර්ග ගැනීම හෝ මේ දෙපැත්තම අර කිව්ව අර කරුණියයි ඊට අමතරව මේ කියන මේ ඇනිමල් වෙල්ෆෙයාර් මේ කියන මේ සත්ත්ව සංගමේ සමාජිකයෝ දෙකොල්ලම ගෙනල්ලා තියෙනවා. ඒ ගෙනාවට පස්සේ මේ සංගමයේ වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ ලෙස්ලි අපේසිංහ කියන නීතිඥතුමා සහ සුදත් විජේසිංහ කියන මේ සංවිධානයේ තවත් කෙනෙක් සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ ඒ ටික ආවට පස්සේ අර තරුණිය මානසික ලෙඩ වලට ප්‍රතිකාර ගන්නවා කියලා ඒ ප්‍රතිකාර පොත් ඒ තරුණියගේ තාත්තා විසින් ඉදිරිපත් කරලා තියෙනවා. ඊට පස්සේ මේක අධිකරණයට ඉදිරිපත් කළත් අධිකරණයේ වශයෙන් මානසික කෙනෙක්ට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්නෙ නැහැ. මේ සම්බන්ධයෙන් කතා කරපු ලෝයයි මේ සියලු දෙනා කතා කරලා ඉවර වෙලා මෙයාව දිගින් දිගට ප්‍රතිකාර වලට යොමු කිරීම සඳහා ක්‍රියාමාර්ග අරගෙන තමයි මේ ප්‍රශ්නේ ඉස්සරහට මේකේ ගන්න පුළුවන් ක්‍රියාමාර්ගයක් තියෙන්නේ. මේක මෙයාට විරුද්ධව නඩුවක් පැවරීමේ හැකියාව තියෙනවා. නමුත් එයා මානසික ලෙඩෙක් නම් ඔය ධර්ණී සංග්‍රහයේ තියෙන මානසික කෙනෙක්ට විරුද්ධව පවරන්න හැකියාවක් නැහැ. එතකොට ඒ වගේ කෙනෙක් කරන දෙකට ඉතින් මෙතනදී වෙලා තියෙන්නේ මේ කියන නීතිඥතුමා සම්බන්ධ වෙනවා. මම ඊට පස්සේ මේ නීතිඥතුමාවත් දුරකටනේ සම්බන්ධ කරගෙන මම ඇහුවා පොලිසිය විසින් කරපු ක්‍රියාවලිය හරියද? ඔයගොල්ලෝ ඉස්සරහා හිටියද කියන එක. ඒගොල්ලෝ සත්ත්ව මේ සමිතියේ ඇනිමල් වෙල්ෆෙයාර් AWC ශ්‍රී ලංකා කියන මේ තියෙන non-government organisation එකක ඒගොල්ලොත් මට කිව්වා ඔව් ඒ වෙලාවේ අපිත් ඒ තරත්තියව දැක්කා. යත් ප්‍රතිකාර ගන්න කෙනෙක්. එතකොට මේක දිගින් දිගට ගිහිල්ලා තේරුමක් නැහැ. මෙයාව අධිකට ඉදිරිපත් කරලා තේරුමක් නැහැ කියලා කිව්වා. එතකොට මේ සම්බන්ධයෙන් ඕන වැඩිදුර විස්තර එදා වෙච්ච විමර්ශනය සහ ඒකෙදී පොලිසිය ක්‍රියා කරපු ආකාරය ඒ පැත්ත ක්‍රියා කරපු ආකාරය ගැන මෙන්න මේ නීතිඥතුමාගෙන් දැනගන්න පුළුවන්. මොකද එයාත් ඇවිල්ලා තිබ්බේ මේක අධිකරණයට ඉදිරිපත් කරනකොට ඒ වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා තමයි එයා ඇවිල්ලා තිබිලා තියෙන්නේ. නමුත් අවසාන වශයෙන් අන්තිමට මේ තත්ත්ව දැක්කට පස්සේ මේ ප්‍රතිකාර ගන්න තත්ත්ව දැක්කට පස්සේ තමයි මේක ඉවරලා තියෙන්නේ මේ විදිහට. හරි මාධ්‍ය ප්‍රකාශකතුමා ඒකම තව ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ඒක හොඳයි. ඒ කියන්නේ පොලිසිය ක්‍රියාත්මක වෙච්ච එක ගැන සම්බන්ධව අපිට සතුටුයි. ඒ වගේම මේ මාධ්‍ය ප්‍රකාශකතුමා ඉදිරියේදී ඒ කියන්නේ තවත් කෙනෙක් හිටියොත් මේ වගේ තමන් විසින් ඒකාන්විත අරමුණකින් යම්කිසි සතෙක්ගේ ජීවිතයක් නැති කරලා බොරු මෙඩිකල් එකක් දාලා මට පිස්සු කිව්වොත් එයාට නීතියෙන් බේරෙන්න හැකියාවක් තියනවද කියලා ජෙනරල් ප්‍රශ්නයක් මට එනවා. කිසිසේත්ම බොරු මෙඩිකල් එකකින් බෑ. මෙතනදී මේ සිද්ධිය බලනකොට 2023 වර්ෂයේ ඉඳන් ප්‍රතිකාර ගන්න ගම්පහ රෝහලේ විශේෂඥ මනෝවෛද්‍ය HMA හේරත් මෙන්න මේ කියන වෛද්‍යවරයා තමයි අර ප්‍රතිකාර ගන්න කියලා 2023 වර්ෂයේ ඉඳන් ප්‍රතිකාර ගන්නේ සටහන් තිබිලා තියෙනවා. එතකොට අපිත් විමර්ශනයකදී එහෙම ඇවිල්ලා ඔබතුමා කියනවා වගේ නිකම්ම ගෙදරට හොර මෙඩිකල් එකක් දීලා කරන්න එහෙම හැකියාවක් නැහැ. මොකද ඒක ලොකු විමර්ශනයකට අපි යනවනේ. නිකම්ම මෙඩිකල් එකක් ඉදිරිපත් කළා කියලා ඒක පිළි අරගෙන අනිත් පැත්තට හරවලා යවන්නේ නැහැ. ඒතර විමර්ශනයක් කළා අපි වෛද්‍යවරු සම්බන්ධ කරලා කවුද ප්‍රතිකාර ගන්න වෛද්‍යවරු සහ වෛද්‍යවරු හත් සම්බන්ධ කරගෙන ඔර්ඩර් තිමසනවා මේ කියන කෙනා හරිද මේ විදිහට තත්ත්වවල තියෙන කෙතෙස කාටවත් හොර මෙඩිකල් එකක් දීලා නම් ඒ විදිහ දෙයක් කරලා බේරෙන්න බෑ. මොකද මේක කලිනුත් ඔය විදිහටම අර මල්ලෙක්ට පහර දීලා මරපු වෙලාවල් ඒ හැමතැනදීම අපි පොලිසිය විදිහට අපි අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගත්තා.
ඒත් එක්ක මාධ්‍ය ප්‍රකාශකතුමනේ මින් ඉදිරියට කෙනෙක් යම් කිසි කෙනෙක්ට චේතනාන්විතව මේ විදිහ අපරාධයක් කරොත් ඒකට නීතිය මොන විදියටද ක්‍රියාත්මක වෙන්නේ? ඒ ගැනත් පොඩි සඳහනක් කරොත්. ඔබතුමා කියන වචනේ හරියටම හරි. මේ කියන්නේ චේතනාන්විතව ක්‍රියා කළොත් දැන් ඔය ඔතන මේ ඔය මානසික කට්ටියව බේරෙන තැන වෙන්නේ අර තමන් කරන ක්‍රියාවේ ප්‍රතිඵලය තේරුම් ගන්න බෑ. මෙයා මානසික මේ ප්‍රශ්නයක් කියන එකත් එක්කනේ. එතකොට අපිට ඉතිරි වෙන්නේ එයාට ප්‍රතිකාර කිරීම තමයි ඉතිරි වෙන්නේ. ඒක තමයි අන්තිමට අධිකරණය වුණත් දෙන්නේ. යාව ප්‍රතිකාර වලට එක්ක මානසික රෝහලට යවලා ඉස්තර වශයෙන් ගන්න නවත්තලා ප්‍රතිකාර කිරීම. මොකද නැත්තම් එයා මානසික ලෙඩෙක් කියලා සමාජයට දිගින් දිගට හානියක් කරන්න දෙන්නත් බෑ. අන්න ඒක තමයි විශේෂම දේ මාධ්‍ය ප්‍රකාශකතුමනේ. ඒ කියන්නේ තමයි ප්‍රතිකාර සඳහා අනිවාර්ය ප්‍රතිකාර වලට යොමු කරන්නේ. සමහරවිට නවත්තා ප්‍රතිකාරයක් හෝ නැත්නම් එයාගේ ප්‍රතිකාර දිගින් දිගට වැඩි කියලා. මොකද මේක ගැන යක්කල පොලිසිය වගේම මේ ඔබ කිව්වතර හරි. ඒ කියන්නේ යක්කල පොලිසිය වගේම මේකේ ඇනිමල් වෙල්ෆෙයාර් එකක් දිගින් දිගටම පස්සේ පරම් කරනවා. මෙයාගේ හරියට ප්‍රතිකාර ටික වෙනවද කියලා. නැත්නම් මෙයා නැවතවතාවක් මෙලන්තියක් කළා ආයි පාරක් එතකොට මානසික ලෙඩක් තිබ්බා කියලා මේක කරන්න දෙන්න බෑනේ. එතකොට බෑ. ඒ නිසා ඒ දේ වෙනවද කියන එකත් දිගින් දිගට මේගොල්ලෝ පස්සේ පරම් කරනවා කියන එක කිව්වා. ඒ වගේමයි ඉස්සරහට ඇත්තටම කෙනෙක් කරන්න ඉන්නවා නම් දකින්න නැති අපි ඇක්ෂන් ගත්තා. මතකද දන්නේ අපි උතුරු පළාතේදී අර සමත මණ්ඩලයකදී ගැටලුවක් වෙලා ඊළඟට ඒ තියෙන බල්ලව ගෙනියලා ඉවරලා බල්ලා හැපුවා කියලා ඉවරලා බල්ලව ගෙනියලා අපි හදා ගන්නවා කියලා ගෙනලා බල්ලව එල්ලුවා. මතකද දන්නේ? ඒ වගේ වීඩියෝ එකක් ෂෙයා වුණා. ඒ වෙලෙත් අපි අරගෙන අරෙස්ට් කරලා රිමාන්ඩ්ුත් වෙලා ඊට අදාළ නඩු කටයුත්තත් අපි කළා. ඒ වගේම නීතියෙන් ගැලවීමක් නැහැ මේ කිසිම අපරාධකාරයෙකුට. කිසිසේත් නැහැ. මොකද මේකේ තියෙන හොඳේ තියෙන්නේ සමාජ මාධ්‍ය හරහා දැන් ඔබ වුණත් බලන්න ඔබත් දිගින් දිගට මේක පිටිපස්සේ හිටියා. ඒ වගේ මේවා සාමාන්‍යයෙන් අර මැකිලා යන්න දෙන්නේ නැහැ නේ. ඇත්තටම මේක මගේ හිතින් මැකිලා ගියත් දැන් ඔයා මට දිගින් දිගට කතා කර මොකද උනේ කියලා අහනකොට මටත් මේක පස්සෙම දිගින් දිගට යන්න සිදුණා. ඒතර ඒ වගේ කොහොමද දැන් අද සමාජයෙන් අපිට මේ කිසි දෙයක් හංගන්න හම්බෙන්න දිගින් දිගටම පස්සෙන් ඇවිල්ලා අවසාන ප්‍රතිඵලයක් වෙනකම් ෆයිට් කරනවානේ. ඒ නිසා ඔය දේවල් එළියට ආවට පස්සේ අපි අනිවාර්යයෙන්ම කරන සමාහලට අපි දැනුවත්භාවයක් තොරවුණත් අපිට කරන්නේ. නමුත් අපි පොලිසිය විදිහට අපි අපේ ක්‍රියාමාර්ග උපරිම කරන මේකෙත් ඔබ හිතන්න මෙයාගේ account පව අපි හොයාගෙන සදා අපි අපගේ පරිගණක අපරාධ කොට්ටාශය හරහා ඒක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තියෙන්නේ. ඒ හරහාත් මෙයා කොහෙද ඉන්නේ මේ ලොකේෂන් බලලා ඒ දේවල් පව අපි කරලා තමයි අපි යක්කට යන්නේ. ඇත්තටම ඕනේ අපිට මාධ්‍යවේදියෝ විදියට සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරක විදියට පොලිස් මාධ්‍ය ප්‍රකාශක දුන්න අපිට ඕනේ මේ සමාජයේ වෙන මේ වගේ දේවල් නවතින්න. මොකද දඩුවමක් ලැබුණ නැත්නම් මේගොල්ලෝ කියන්නේ තවත් කරන්න පෙළඹෙනවනේ මේ සමාජේ. එහෙමනේ අපේ සමාජය හැදිලා තියෙන්නේ. අනිවාර්යයෙන්. මට පෙන්වන්න ඕනේ දැන් මෙතනදී මෙයාට විරුද්ධව සම්පූර්ණ අධිකරණයට ගිහලා දඩුවම් නියම කිරීමක් කරගන්න නොහැකුනේ මෙයා සත්‍ය වශයෙන්ම මානසික ආබාධයක් වෙච්ච නිසා. නමුත් මම ඔබට පෙන්නුවේ මේට කලින් අර බල්ලංග සිද්ධිවලදී හැමතැනදීම අපි අරෙස්ට් කරලා ආපු ත්‍රිවිල් එක පවා අපි පල්ලෙහා මට මතක කලසර ප්‍රදේශයක් ඔබ දකින්න තියර CCTV එක තිබුණා. ඔව් බල්ලව. එතනදී අපි ත්‍රිවිල් එක පවා අපි අපේ බාරයට අරගෙන අපි සම්පූර්ණ ඇක්ෂන් ගත්තා. ඒ කියන්නේ එහෙම දෙන්නේ නැහැ. ඉතින් අපිට විශේෂිතව අපිට නෝට් තුන කාරණයක් ඉන්න මෙයා ගැන අපි බලන්න. මොකද අර එතන ප්‍රකාශය එකක් කරනවා මේ මම ඊළඟට සෙල්ලම් කරන්නේ කාත් එක්කද කියන තැන. එතන තමයි ඇත්තටම මේ වීඩියෝ එකේ භයානකම තැන. ඔව් ඒක දැන් මේ ආපු කට්ටිය මම අර ඔබට කිව්වා මම පොලිසිය ස්ථානාධිපතිත් එක්ක කතා කළා. ඊට අමතරව මේ අනිත් පැත්තෙන් සත්‍යයන් වෙනුවෙන් ඇවිල්ලා මේ කතා කරපු මේ පදනේ මේ ඉන්න සීනියර් ලෝයර්ත් එක්කත් මම කතා කරා. එතකොට ඒ ඔක්කොමලා කියන්නේ මෙයා ඔය කාල සීමාවේ ප්‍රතිකාර ගැනීම නැවතිලා තිබිලා තියෙනවා කියන එකක් ඒගොල්ලෝ කියන්නේ මම දන්නේ නැහැ. නමුත් මට මේ දෙන්නම කිව්වේ ඒ කාල සීමාවේ ප්‍රතිකාර ගැනීම පිළිපීම නවත්තලා තිබෙන කතාවක්. ඉතින් ඒත් එක්ක ප්‍රතිකාර ගැනීම කියන එක ගැන මේ සිද්ධිය විශේෂ සිද්ධියක් වෙච්චින්ද මේ සිද්ධිය ගැන ඉන්නවා. හරි මාධ්‍ය ප්‍රකාශකතුමනි බොහොම ස්තුතියි ඔබතුමා. ඔව් ඔබතුමා මාතක සම්බන්ධ වුණාට. හරි සුදාසා. හොඳයි. එතුමා කියපු පරිද්දෙන් එයා මානසික රෝගියෙක්. එතකොට මානසික රෝගයට ප්‍රතිකාර අරගෙන තියෙනවා. ඒ සිදුවීම සිද්ධ වෙන අවස්ථාවේදී ප්‍රතිකාර නොලබ ඉඳලා තියෙනවා. ඉතින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමාට පුළුවන් නීතිය ක්‍රියාත්මක කරවන්න විතරයි. මොකද නීතිය අතරාරම් කටයුතු කරන්න මටවත් කිසිම කෙනෙක්ට මේ ලංකාවේ හැකියාවක් නැහැ. ඉතින් නීතිය පැත්තෙන් බේරිලා තියෙනවා වගේ එකක් මට තේරෙනවා. ඉතින් මෙහෙමයි අපි දන්නවා අපේ ලංකාවේ තවත් අපරාධ තියෙනවා. විවිධ ගණයේ අපරාධ තියෙනවා. මීට වඩා ලොකු අපරාධ තියෙනවා. අර නීතියේ තියෙන යම් හිඩස් වලින් පැනලා බේරෙන කතන්දර තියෙන දේකල්ල ඔයගොල්ලෝ ප්‍රයිවට් ඕගොල්ලෝ දන්න ගොඩක් කතන්දර ඇති. ඉතින් මම දන්නේ මේකත් ඒ වගේ තවත් එක්තරා කතාවක්ද කියන එක මම දන්නේ නැහැ. සිද්ධිය කරපු ඒ කෙනාට මට කියන්න තියෙන්නේ ඔයා නීතියෙන් බේරෙයි. ඔයා මොනවා හරි කරලා බේරෙයි. හැබැයි ඔයාට කවදාවත් ඔයාට කිසිම දවසක ඔයාගේ හෘද සාක්ෂියෙන් බේරෙන්න බෑ. නීතියේ ඇහැට වැලි ගැව්වට ඔයාට කවදාවත් කර්මය කියලා ඒකට ගහන්න බෑ. ඒක පරිසම් දෙනවමයි. කර්මය කියන එක අනිවාර්යෙන්
පරිසම් දෙනවා. ඉතින් අපරාධකාරයන්ට කියන්නේ අහිංසකයන්ගේ ජීවිත නැති කරන උදවියට කියන්නේ. උඹලා එක එක විදියට එක එක දේවල් කරලා නීතියෙන් බේරෙයි. කවදාවත් හෘද සාක්ෂියෙන් සහ කර්මයෙන් ගැලවෙන්න බෑ. ඉතින් බොහොම ස්තුතියි. ගොඩක් ආදරේ මගේ ශ්‍රී ලාංකික ජනතාවට මේ ප්‍රශ්නේදී එක පවුලක් වගේ මේ රටේ මේ ප්‍රශ්නේ විතරක් මේ සිද්ධ වෙන මේ හැම අපරාධම ක්‍රියාවක් පිළිබඳව මම කතා කරන සෑම වෙලාවකම මේවා සමාජයට අපි අනාවරණය කරන සෑම වෙලාවකම මාත් එකට අත්තල් බැඳ ගන්න හැමෝටම රෙස්පෙක්ට්. ඒක මාර වටිනවා. මේ ප්‍රශ්නේ මේ තරම් දුරට හරි යන්න හේතුවක් වුණේ ඒක අපි කතා කරපු එක. අපි අපේ ජොබ් එක කරා. මං හිතනවා පොලිසිය ජොබ් එක කරන්න නැති කියලා. ඉතින් ඕක තමයි උනේ. ඉතින් මින් ඉදිරියට මෙතනින් එහාට යම් කිසි දෙයක් තිබෙනවා නම් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මේක පිළිබඳව මීට වඩා විමර්ශනයක් කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් මෙතනින් එහාට ඔබට වාරයි. අපිටත් කියන්න. අපිට පුළුවන් උපකාරයක් සමාජය වෙනුවෙන් අහිංසක සත්තු වෙනුවෙන් අපි කරන්න බලාපොරොත්තුවෙන් සැදී පැහැදී සිටිනවා කියන එක මතක් කරන ගම අදට වීඩියෝ එක අවසන් කරනවා. එහෙනම් ටෝක් විත් හේෂිත සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එතනින් එහා පැත්තේ තියෙන බෙල් අයිකන් එක ඔබලා ටච් එකකින් වීඩියෝ එකක් දාපු ගමන් බලන්න. ඔබට සුබ දවසක්.